සම්බන්ධයක් බිඳවටුණුට පස්සේ හිතට වද දෙන ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් නේද? ඉතින් අද අපි කතා කරන්නේ මේකට තියෙන විද්‍යාත්මක පැත්ත ගැන. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ? මාස ගාණක් සමහර වෙලාවට අවුරුදු ගාණක් ගිහිනුත් ඇයි කලින් හිටපු කෙනාව අමතක කරන්න බැරි? මේක හිතේ දුර්වලකමක්ද නැත්නම් ඊට වඩා ගැඹුරු දෙයක්ද? අපි මේ පැහැදිලි කිරීමෙන් උත්තර හොයන්නේ හරියටම ඔන්න ඔය ප්‍රශ්නෙට. මනෝවිද්‍යාත්මක ඇහැකිලි. මුලින්ම තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ කෙනෙක්ව අමතක කරන්න බැරි එක පෞද්ගලික අඩුපාඩුවක්වත් හිතේ හයක් නැතිකමක්වත් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම අපේ මොළය තුළ සිද්ධ වෙන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. මේක ස්නායු විද්‍යාව. මේක තේරුම් ගන්න එකම ලොකු සහනයක්. හරි. එහෙනම් අපි මේ කතාවේ මුලටම යමු. විරහව කියන දේ හරියට තේරුම් ගන්න නම් මුලින්ම අපි දැනගන්න ඕන ආදරයෙන් බැඳෙනකොට අපේ මොළයට ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. අපි කෙනෙක්ට ආදරය කරනකොට මොලේ ඒක දකින්නේ නිකම්ම හැඟීමක් විදිහට නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒක ජීව විද්‍යාත්මක බැඳීමක්. මේකෙන් මොලේ තියෙන අපිට සතුට, තෘප්තිය වගේ දේවල් දැනෙන්න සලස්වන ත්‍යාග පද්ධතිය, එහෙම නැත්නම් රිවෝඩ් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ඇක්ටිව් වෙනවා. ඉතින් මේ බැඳීම හරියට සිමෙන්ති වගේ ශක්තිමත් කරන්නේ මොලේ තියෙන ප්‍රබල රසායනික ද්‍රව්‍ය තුනක්. ඩොපමින් නිසා තමයි ඒ පුද්ගලයා එක්ක ඉන්න එක සතුටක් පුරුද්දක් වෙන්නේ. ඔක්සිටොසින් ඒකට කියන්නේම ආදර හෝමෝනය කියලානේ. ඒකෙන් තමයි අර ගැඹුරු බැඳීම ඇති වෙන්නේ. සෙරටොනින් අපේ මනෝභාවය ස්ථාවරව තියාගන්නවා. හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේ රසායන ද්‍රව්‍ය ටිකම තමයි දරුණු අබ්බැහිවීම එක්කත් කෙලින්ම සම්බන්ධ වෙන්නේ. හිතන්නකෝ ওই වගේ ශක්තිමත් රසායනික බැඳීමක් ඇති වුණාට පස්සේ සම්බන්ධ එකපාරටම නැවතුනම මොකද වෙන්නේ කියලා. මොලේ ඒක තර්කානුකූලව බාරගන්නේ නැහැ. මොලේට දැනෙන්නේ තමන්ගේ පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක් එකපාරටම නැති වුණා වගේ. ඒක හරියට අනුතුරු ඇඟවීමේ සයිරන් එකක් වගේ තමයි. දැන් අපි බලමු ඔය බැඳීමක් කැඩුනාට පස්සේ මොලේට අතරම මොකද වෙන්නේ කියලා. මේක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා වගේ තත්වයක්. මේ බලන්න මේ දෙකේ වෙනස. ආදරෙන් ඉන්නකොට මොළයට සතුටක්, ත්‍යාගයක් දැනෙනවා. ඒත් සම්බන්ධය බිඳ වැටුනම ඒ වෙනුවට එන්නේ දැඩි ආශාවක්, ක්‍රේවිං එකක්. ආරක්ෂිත බව වෙනුවට ඇත්තටම ශාරීරිකව දැනෙන වේදනාවක් ඇති වෙනවා. අලුත් පුරුදු හැදෙනව වෙනුවට පරණ මතකයන් දිගින් දිගටම ඔළුවේ කැරකෙන්න පටන් ගන්නවා. මොළය අර නැති වුණ ඩොපමයින් එක මම්මුලා වෙලා වගේ හොයනවා. ඇත්තටම පුදුම හිතෙන කාරණයක් තමයි මේ. මොලේ MRI ස්කෑන් පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා විරහවෙන් ඉන්න කෙනෙක්ට කලින් හිටපු කෙනාගේ පින්තූරයක් පෙන්නුවම මොලේ සක්‍රිය වෙන්නේ උණුසුම් දෙයක් අල්ලලා අත පිච්චුනාම වගේ ශාරීරික වේදනාවක් දැනෙනකොට සක්‍රිය වෙන ප්‍රදේශමයි කියලා. ඒ කියන්නේ හිතේ වේදනාව කියන්නේ රූපකයක් නෙවෙයි. ඒක ඇත්තටම මොලේට දැනෙන වේදනාවක්. හොඳයි. එහෙනම් හැමෝටම දැනගන්න ඕන ප්‍රශ්නය ස්නායු විද්‍යාත්මකව මෙච්චර වේදනාකාරී මේ ක්‍රියාවලියෙන් ගොඩ එන්න ඇත්තටම කොච්චර කාලයක් යනවද? මේකට දින සති වලින් හරියටම උත්තර දෙන්න බෑ. හැබැයි පර්යේෂණ වලින් අපිට යම් රටාවන් හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කීටි කාලීන සම්බන්ධතාවයක් නම් මාස 3-6ක් ඇතුළත ඒ චිත්ත වේගීය බැඳීම් ටික ටිකින් ටික දුර්වල වෙන්න පටන් ගන්නවා. නමුත් අවුරුදු ගානක ඊටාම දැඩි සම්බන්ධතාවයක් නම් මොළය නැවත යථා තත්ත්වයටපත් වෙන්න අවුරුද්දක් දෙකක් සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. මතක තියාගන්න මේක තරඟයක් නෙවෙයි. මේක එක එක්කෙනාගේ මොළයේ වෙනම ගමනක්. මෙච්චර කාලයක් යන්න හේතුව තමයි මේක. සුව වෙනවා කියන්නේ ඒ පුද්ගලයාව මතකයෙන් සම්පූර්ණයෙන්ම අතුගාලා දාන එක නෙවෙයි. මොකද මොලේ කරන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්. ඒ පුද්ගලයා එක්ක බැඳිලා තිබුණු දෛනික පුරුදු, අනාගතය ගැන තිබුණු බලාපොරොත්තු සහ තමන්ගේ අනන්‍යතාවයේම කොටසක් පවා නැවත අලුතින් ගොඩනගන්න ඕන. එතකොට සමහර ගොඩාක් ඉක්මනට මේටින් ගොඩ එනවා වගේ පේනවා නේද? ඒකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. සමහර විට ඒ අය සම්බන්ධය බිඳවටෙන්නත් කලින්ම හිතින් ඈත් වෙලා ඉන්නේ නැති. නැත්නම් අර නැතිවුණු ඩොපමින් ප්‍රභාවය වෙනුවට ඉක්මනටම වෙන දෙයක් ආදේශ කරගන්න ඇති. හැබැයි සමහර වෙලාවට මේ ඉක්මන් බව කියන්නේ හැංගීම් හරියට කළමනාකරණය කරනවා වෙනුවට යටපත් කිරීමක් වෙන්නත් පුළුවන්. ඒකෙන් වෙන්නේ සුවවීමේ ක්‍රියාවලිය ඇත්තටම පමා වෙන එක විතරයි. හොඳයි. එහෙනම් මේක තමයි විද්‍යාව. දැන් අපි බලමු මේ දැනුම පාවිච්චි කරලා මොලේ මේ ස්වභාවික සුවවීමේ ක්‍රියාවලියට සහයෝගය දෙන්න ඒක ටිකක් වේගවත් කරන්න පුළුවන් කොහොමද කියලා. පර්යේෂණ වලින් අපිට පෙන්නලා දෙන විදියට මේ පියවර අනුගමනය කරන එකෙන් මොලේට ලොකු උදව්වක් කරන්න පුළුවන්. සම්බන්ධකම් නවත්තන්න එක ඒක දඬුවමක් නෙවෙයි. ඒක ඇබ්බැහියට අවශ්‍ය උත්තේජනය නැති කරන එකක්. මතකයන් අවුස්සන දේවල් අයින් කරන්නේ ඒ මතක පාරවල් දුර්වල කරන්න. අරුත් දිනචරිය හදන්නේ මොලේට අලුත් සෞඛ්‍ය සම්පන්න පුරුදු උගන්වන්න.
අවසාන වශයෙන් මේ අහිමිවීමෙන් පාඩමක් ඉගෙන ගන්න එකෙන් අර නිකම් වේදනාවට අර්ථයක් ලැබෙනවා. මේක නම් ගොඩාක් වැදගත්. කාලයත් එක්ක හරියයි කියලා නිකන්ම බලාගෙන ඉඳලා වැඩක් නෑ. කාලය විතරක් තුවාල සුව කරන්නේ නෑ. සක්‍රියව හිතාමතාම තමන්ගේ හැඟීම් තේරුම් අරගෙන ඒවට මුහුණ දීලා ඒව කළමනාකරණය කරන එකෙන් තමයි ඇත්තටම සුවය ලැබෙන්නේ. ඉතින් අපි මේ කතාව අවසන් කරද්දී සුවවීම කියන එකේ නියම ආර්ථය නැවත මතක් කරගමු. ඒක මතකයන් සම්පූර්ණයෙන්ම මනසින් මකා දාලා ඒ කෙනා හිටියෙම නෑ වගේ වෙන එක නෙවෙයි. නෑ ඇත්තටම සුවවීම කියන්නේ ඒ පුද්ගලයන් නැතුව වුණත් ජීවිතයේ ආරක්ෂාව, සතුට සහ තෘප්තිය නැවතත් හොයාගන්න පුළුවන් කියලා මොළයට උගන්වන එකයි. අනාගතයේදී අලුත් සුරක්ෂිත බැඳීම් ඇති කරගන්න පුළුවන් කියන විශ්වාසය මොළය තුලම නැවත ගොඩනගන්න එක. ඉතින් කලින් හිටපු කෙනාව අමතක කරන්න අමාරු නම් ඒකෙන් කියවෙන්නේ දුර්වලකමක්වත් පෞද්ගලික අසමත්කමක්වත් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ මොළය ඊටා ගැඹුරු, ඊටා අර්ථවත් ජීව විද්‍යාත්මක බැඳීමක් ඇති කරගෙන තිබුණා කියන එක විතරයි. ඒ වාගේ බැඳීම් දියවලා යන්න කාලයක් ගත වෙනවා. ඒක ස්නායු විද්‍යාව, ඒක මනෝවිද්‍යාව, ඒක පෞද්ගලික අසමත්කමක් නෙමෙයි.